කවදාවත් කිසිම වගාවක් කරන්න බැරි මේ කළු පාට වැල්ලට මේ කාන්තාව දිනපතා වතුර දාන්නේ ඇයි? ඇය සහ ඇගේ සැමියා කිලෝග්‍රෑම් 60ක් බර ඇති මුහුදු වතුර කරේ තියාගෙන මුහුද සහ වැලි තලාව අතර වාර ගණනාවක් යන්න එන්නේ මුළු වැලි තලාව හොඳින් තෙමන්නයි. වතුර දැම්මට පස්සේ එයාලා වැලි හොඳින් පෝරගාමින් අවුවේ වියලා ගන්නවා. මෙච්චර මහන්සි වෙලා මෙහෙම කරන්නේ ඇයි කියලා ඔයාට හිතනවා ඇති. මේ තමයි මුහුදු ලුණු හදන අතීතයේ ඉඳන් එන පැරණිම ක්‍රමය. අවුව සහ සුළඟ නිසා වැල්ලේ තියෙන වතුර ලේසියෙන්ම වාෂ්ප වෙලා වැල්ල මත සුදු පාට ලුණු කැට හැදෙනවා. ඊට පස්සේ ඇය ඒ ලුණු මිශ්‍ර වැලි සේරම එකතු කරලා විශේෂ වතුර තටාකයකට දානවා. එතනට පිරිසුදු වතුර එකතු කරලා වැල්ලේ තියෙන ලුණු කුඩු සේරම හේදිලා යන විදිහට ලුණු සාන්ද්‍රණය වැඩි වතුර ළඟ තියෙන පොකුණකට බස්සනවා. රෑ තිස්සේ මේ වතුර පෑදෙන්න ඇරලා පහුවදා උදේ ඒ වතුර එලිමහනේ තියෙන තැටි වලට දාලා ආයෙත් අවුවේ වියලෙන්න තියෙනවා. කාලයත් එක්කම පෝෂක පදාර්ථ සහ ඛනිජ ලවණ වලින් පිරුණු හිම වගේ සුදුම සුදු කැටලුණු මෙතන නිර්මාණය වෙනවා.